සරසවි සිරස කොළඹ කතාව. ඊයේ හවස 6 වගේ වෙද්දී කොළඹ විශ්වවිද්‍යාලයට නෑකම් කියන හැමෝම වගේ පල්ලි කැලේට එකතු වෙලා හිටියා. පල්ලි කැලේ කියන්නේ අපේ කැම්පස් එකට මාවේනික වෙච්ච තැනක්. සුනීර සුමංග, අශ්කා කුලතුංග, මිදෝරි කරුණාරත්න, මිහිඳු ආරියරත්න වගේම මියුරු සෝමරත්නත් ඊයේ ගීතවත් වුණා. ඒ වගේම හිමානන්ද රාජපක්ෂ තමයි සරසවි සිරස වැඩසටහන මෙහෙයුවේ. ඊයේ දවස කියලා කියන්නේ මම ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටපු දවසක්. මොකද ජපුරට, සබරගමුවට වගේම රජරට යුනිවර්සිටිස් වලටත් සරසවි සිරස ගියපු වෙලාවේ ඒ වගේ වීඩියෝස් මම ගොඩාක් බැලුවා. ඉතින් මටත් හිතුණා කොළඹ කැම්පස් එකට මම ගියාට පස්සෙම මේ සරසවි සිරස වැඩසටහන තිබ්බොත් හොඳයි කියලා. ඉතින් ඒ විදිහටම අපි කැම්පස් එකට ගිහලා මාස කීපයක් යද්දී සරසවි සිරස වැඩසටහන අපේ කැම්පස් එකේම පැවැත්තුවා. සරසවි සිරසට මම මේ තරම් ආස වෙන්න හේතුව තමයි සුනීර සුමංග. සුනීර සුමංග රුහුණට, පේරාදෙණියට, ජපුරට වගේම අපේ කැම්පස් එකටත් කියපු සින්දු මම ඒ ලෙවල් කාලේ හරියට ඇහුවා. ඒවා මට ලොකු මොටිවේෂන් එකක් වුණා. සුනීර සුමංග වගේම ඊයේ ආපු අනිත් ගායක ගායිකාවෝ හැමෝමගෙන් කටහඬවල් පුදුම තරම් ලස්සනයි. මට හිතුණ එකම දේ එයාලට ඒ කටහඬවල් ලැබිලා තියෙන්නේ එයාලා පෙර කරපු ලොකු පිනක් නිසා කියලා විතරයි. ඊයේ දවස කියලා කියන්නේ මගේ ජීවිතෙත් ගොඩාක් ලස්සන අත්දැකීමක් ලැබුණු දවසක්. ඉතින් කැම්පස් එකට නාවනම් මටත් කවදාවත් මේ අත්දැකීම ලබා ගන්න වෙන්නේ නැහැනේ. කැම්පස් එන්න ආසාවෙන් බලාගෙන ඉන්න නංගිලා මල්ලිලට වගේම කැම්පස් එකට ආදරය කරන අනිත් අයටත් මං කියන්නේ කැම්පස් ජීවිතය කියලා කියන්නේ අපරාධේ කාලය යනවා කියලා අත්හරින්න ඕන දෙයක් නෙවෙයි. ඒක හරිම ලස්සන අත්දැකීම් ගොඩකින් පිරිච්ච දෙයක්. ඉතින් හැමෝටම කියන්නේ ඔයාට කැම්පස් යන අවස්ථාවක් ලැබුණොත් ඒක මගහැර ගන්න එපා. ඒක ඔයාගේ ජීවිතේ ලස්සනම අත්දැකීමක් වේ. ලිජු කවියක අරුත ගිලිහුණි සිව්වසර අවසානයේ මතක නටබුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමයේ.